planning to score the big total in the board. I think maximum 400. I think that's a good target to give the Bangladesh second innings. I hope we can play the tomorrow in a whole day. Then we can put a good target. ඇත්තටම මේ ගැන කතා කරොත් හෙට දවසක පුළුවන් තරම් බැට් කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි බෝඩ් ස්කෝර් බෝඩ් ලකුණු 150 200ක් ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද හතරේ දවසයි පස්වෙනි දවසයි විකට් එක අපි හිතනවා ටිකක් මීටර ටර්න් වෙයි කියන එක. ඉතින් අපි බලන්නේ හෙට දවසේදී පුළුවන් තරම් හෙටයි අනිද්දා හරි බැට් කරන දිගට බැට් කරන තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද යන විදියත් අනුව ලකුණු ඉක්මනට ආවොත් හරි නැත්නම් ටික පාරක් වුණොත් තමයි දවස් ටිකක් ඇදින් නැත්නම් අපි ටාගට් එකෙන් ලකුණු 150ක් 200ක් හරි ලබා ගත්තොත් ඉක්මනට අපිට දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් පැතුම් ලකුණු අතර ඉන්න කලිනුත් මීට කලින් ටුවරත් එයා ලකුණු අතර හිටියා. ඉතින් පයින් තරංගයේ ලකුණු 187ක් ලබා ගත්තා. ඉතින් එයාට 200 මිස් වුණා. මම හිතනවා මේ තරංගෙදී එයාට හොඳට බැට් කරලා ලකුණු 200 ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ මෑත කාලේ අපේ ඕපනින් එක විදියට ලකුණු හතර හිටපු එකම බැට්ස්මන් පැතුම්. ඉතින් මම හිතනවා එයා වන් ඩේ උනත් ටී උනත් ටෙස්ට් උනත් ෆෝමැට් තුනම හොඳට සෙල්ලම් කරනවා. ඉතින් ඇත්තටම එයාගේ පෞද්ගලික එයා මහන්සින ප්‍රැක්ටිස් වල මහන්සින දේවල් මැච් එකට ඇප්ලයි කරන්නේ ගොඩක් හොඳයි. එයා සෑහෙන්න මහන්සියාගේ ප්‍රතිඵලයක් තියෙනවා මැච් එකේදී. ඉතින් ඇත්තටම මම පෞද්ගලික ගොඩක් සතුටු වෙනවා පැතුම් ලකුණු අතර ඉන්න එක ගැන. ඔව් ඇත්තටම මම හිතන්නේ අපේ ප්ලෑන් කරපු විදිහට මම හිතන්නේ බෝලර්ස්ලා අපේ ෆාස්ට් බෝලර්ස් දෙන්නට දීපු ප්ලෑන් එකේ දෙන්න හරියට ප්ලෑන් එකේ හිටියා. ඉතින් ඒකයි මොකද මම හිතන්නේ විකට් එක දැක්කම මම හිතන්නේ බවුන්ස් එකට වඩා අපේ අය ගොඩක් වෙලාට ලයින් ඇන්ඩ් ලෙන්ත් ඉස්සරහා බෝල් කරේ. ඉතින් මම හිතන්නේ ගොඩක් වටිනවා මොකද විකට් එකේ ටිකක් ෆ්ලැට් විකට් එකක පේස් අවුට් විකට් එක තමයි කරන්න ඕනේ. ඉතින් ඒ දෙන්න හොඳ ජොබ් එකක් හොඳ රෝල් එකක් කරා. විශේෂයෙන් විශ්ව ඉතින් අලුත් බෝලේ ඉතින් අසිත ඇවිල්ලා මිඩ් ලෝස් ටික හොඳටම බෝල් කරා. ඉතින් මම හිතනවා ඒ දෙන්නගේ බෝලින් පාර්ට්නර්ෂිප් එක හින්දා තමයි අපිට අඩු ලකුණු ප්‍රමාණයට තියාගන්න පුළුවන් වුණේ කියන එක. ඉතින් ඒක ඇත්තට ගොඩක් හොඳ දෙයක්. ඒ කියන්නේ මෑත කාලේදී ලංකාවේ වෙනුවකදී ෆාස්ට් බෝල් දෙන්නෙක් හොඳටම පොහොම කරපු මම හිතන්නේ මම දැකපු හොඳම අවස්ථාවක්. ඉතින් මම ඒකන ටීම් එකේ ගොඩක් සතුටු වෙනවා ඒ ගැන. ඇත්තටම සොනාල් ගැන කතා කරත් එයා ඒ කියන්නේ ඒ ටීම් සෙල්ලම් කරලා ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ මම එයාට මට මුලින් හම්බුනේ මම CC සෙල්ලම් කරද්දි. ඉතින් මම කැප්ටන් කරද්දි එයා ස්කෝලේ අවුට් වෙලා CC තමයි සෙල්ලම් කරේ. ඉතින් එතනට ආවට පස්සෙත් එයාගේ ඕල් රවුන්ඩර් පාර්ට් එක ගොඩක් ලොකුවට ෆස්ට් ක්ලාස් එකේ එයා පෙන්නලා තිනවා. ඉතින් එතනදී එයා සෑහෙන මහන්සි වුණා. ඉතින් ඇවිල්ලා මම හිතනවා ටෙස්ට් තරඟයකදී ටෙස්ට් තරඟයක් කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙන දෙයක්. ඉතින් වන් ඩේ ටී 20 වලට වඩා ඉතින් ඇත්තටම මම හිතන්නේ එයාට ඒ ප්‍රෙෂර් එක ගොඩක් හැන්ඩල් කරන්න පුළුවන් ප්ලේයර් කෙනෙක්. ඉතින් ඒක එයා මැද මම කීප් කරත් අනිත් ප්ලේයර්ස්ට පෙන්වෙන එයා ඩෙබ් එකක් සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඇත්තටම එයා නිකන් මැච් 10 15 සෙල්ලම් කරලා ඉන්නා වගේ එයාගේ බෝලින් පාර්ට් එකේ ෆීල්ඩින් එකේ සෑහෙන ලොකු දෙයක් කරා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේ කෙනෙක් ටීම් එකට ඉන්නේ ගොඩක් හොඳයි. ඉතින් ඇත්තටම ප්‍රෙෂර් එකක් දැක්කේ නෑ එයාගෙන් ෆස්ට් මැච් එක කියලා. ඉතින් ඒ වගේම බෝලින් පාර්ට් එක එයාගෙන් අවශ්‍ය වුණු විදිහට ටීම් එකට එයාට දෙන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ යම් ප්ලේ කෙනෙක් ඒ විදිහට එන එක ගැන. ඉතින් ටීම් එකට අවශ්‍ය දේ කරන්න පුළුවන් එච් එක ගැන. අපි බැට් ගන්න හිටියේ එක ප්ලෑන් එකේ තිබ්බේ විකට් එක එන්න ටිකක් ස්ලෝ වෙලා ටර්න් වෙයි කියන මේකේ තිබ්බේ. ඉතින් මම හිතනවා ලොකු වෙනසක් තිබ්බේ නෑ. මම කලින් කිව්වා වගේ අපේ ෆාස්ට් බෝල් දෙන්න හොඳ ලෙන්තර බෝල් කරමින් තමයි ගලන්ට ලකුණු අතරට යන්න බැලුණා. ඉතින් ඒගොල්ලන් අපේ බෝලින් පාර්ට් එක හොඳට කරා. ඉතින් ඒක හින්දා තමයි ඉතින් අපි මුලින් බැට් කරත් අපිට ලකුණු අතර ලකුණු 300ක් 400ක් ගහන්න පුළුවන් කමක් තිබ්බා. ඉතින් මොකද ඒ බෝලර්ස්ලත් එක්ක බෝලර්ස් අපිට සෑහෙන උඩින් ඉන්නවා. ඉතින් ඇත්තටම පළවෙනි දවසේ ඒ තිබ්බ තනදිල්ලයි මේක අපේ ලොකු වෙනසක් නැහැ. ඉතින් අපේ නෝමලි මේ ශ්‍රී ලංකන් ඉඳ කන්ඩිෂන් දන්න නිසා අපිට ඒක ලේසි වුණා. ඉතින් මම හිතනවා දවස් 4 5 යද්දි ටිකක් මීටර වෙනස් වෙයි කියලා තනදිල්ල. ඔව් ඇත්තටම පළවෙනි දවස් දෙක බල ඒ කම්පයර් කරද්දී මම හිතන්නේ 3 4 5 යද්දි ටිකක් ස්පින් එකට හොඳ වෙයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි හිතන්න ඒ දේ වෙයි කියලා. මොකද එන්න මේ ග්‍රාස් එක උනත් ටික ටික කොළ ගතිය අඩු වෙලා ටිකක් ඩ්‍රයිව් වෙනවා. ඉතින් ඒකයි විකට් ස්ලෝ වෙනවා. ෆුට් මාක්ස් ඒ වලටත් එක්ක ගොඩක් වෙලාට විකට් ටර්න් එක කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒක හින්දා අපි පුළුවන් තරම් බලන්නේ බැට් කරලා අපි 4th ඉනින් එකට යන්නේ නැතුව මෙතනින් ලකුණු අතර වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඒගොල්ලන්ගේ පුළුවන් තරම් ඒගොල්ලන්ට හොඳ ටාගට් එකක් දෙන්න. ඉතින් අපි 4 5 කිව්වා වගේ ගොඩක් දුරට රන් වෙයි කියලා බලාපොරොත්තු අපි ඉන්නේ. ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් අපේ ටීම් එකත් කතා වෙච්ච දෙයක් ඕක අපි බලද්දී ඉතින් ඕපනර්ස් දෙන්නෙක් පාර්ට්නර්ෂිප් එකක් යනවා කියන්නේ මිඩ් ලෝඩ් එකටත් টොප් ඕඩ් එකටත් බෝඩ් එටියා පාර්ට්නර් වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට නෝමල් ගේම් එක ගොඩක් ශ්‍රී ලංකන් ලේසි. ඉතින් ස්විං එක අඩු වෙනවා. ස්පිනර්ස් වලදී ටර්න් එක චුට්ටක් ස්ලෝ වෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඉතින් කාලයක් තිස්සේ උන් නැති දෙයක්. ඉතින් ඇත්තටම ඒක වෙච්ච එක ගැන අපි ගොඩක් වෙලාට කතා වෙච්ච දෙයක් ඒ වගේම. ඉතින් මම හිතනවා ඒක බැට්ස්මන්ලට ගොඩක් ලේසි. ඊට පස්සේ යන බැට්ස්මන්ලට ලකුණු අතරට එන්න. ඉතින් ඇත්තටම ඉස්සරහට තේ දේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. For more updates, subscribe to our YouTube channel and click on the bell icon.
Follow us on Facebook and Instagram. Download T Sports app to enjoy exciting games and highlights. Visit tsports.com.